හෙළ යාළුවනේ කොහොමද? අද මම ඔයාලට පෙන්වන්න යන්නේ VHF transceiver එකක් කොහොමද අපිට දැන් ප්‍රෝග්‍රෑම් කරගන්න. ඒ කියන්නේ පරිගණකය හා සම්බන්ධ කරලා මේක ෆ්‍රීකවන්සි වෙනස් කරන්න අර මෙහි අවශ්‍ය වුණොත් එහෙම මේක කරගන්න කියලා. මම ඒකට තෝරගන්නවා YESO VX2000V VX2000V කියන transceiver එක. මේක ඇවිල්ලා නම්බර් ඒ කියන්නේ channel mode එකක්. ඒ frequency එක පෙන්වන්නේ නැහැ display එකේ. නමුත් කලින් සකසන ලද ඒ channel අංක වලට අදාළව ඒ සංඛ්‍යාත පාරස්වල මේ transceiver එක වැඩ කරනවා VHF range එකේ. VHF එක ලොකු range එකක් ගන්න පුළුවන්. radio power out එක. ඒ කියන්නේ RF out එක තියෙනවා watt 25ක්. ඉතින් මේක මේ පරිගණකයට සම්බන්ධ කරලා තමයි ප්‍රෝග්‍රෑම් කරගන්න ඕන. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඒක කොහොමද කරගන්න විදිහේ පිළිවෙලටම. හොඳයි. මේකට අපිට අවශ්‍ය වෙනවා මේ උපකරණ කීපයක්. අංක 1 අපිට ප්‍රෝග්‍රෑම් කරගන්න ඕන ට්‍රාන්ස්සිවර් එක. මම තෝරගත්තේ YESO brand එකේ එකක්. ඊට පස්සේ ඩමි ලෝඩ් එකක්. මම මේ හදපු ඩමි ලෝඩ් එකක් ඇතුලේ තියෙන හයිබ්‍රිඩ් රෙසිස්ටර් එක 50 ohm. මේක 2050 watts වගේ යනකම් පාවිච්චි කරන්න පුළුවන් HF to UHF රාශිය දක්වා. ඒකට ඒක ඔයාලට සකස ගන්න පුළුවන් ඩමි ලෝඩ් එකක් ඕන. ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන කේබල් එකක් ඕන. තියෙනම් හොඳයි. ඉතින් ෆ්‍රීකවන්සි කවුන්ටර් එකක්. එතකොට RF පවර් මීටර් එකක් එහෙම තියෙනම් තවත් වැඩේට හොඳයි. ඊට අමතරව විශේෂ කේබල් එකක් ඕන අපිට. මේක කම්පියුටරේත් එක්ක ට්‍රාන්ස්සිවර් එක සම්බන්ධ කරන කේබල් එක. මම මේ හදාගත්ත කේබල් එකක් නෙට්වර්ක් කේබල් කෑල්ලක් කපලා අරගෙන TTL කන්වර්ටර් එකකින් USB to serial ඒක ඔය TX එකයි ground එකකට විතරක් වයර් දෙකක් පාස් කරලා තමයි ගත්තේ. ඊට පස්සේ ඕන පරිගණකයක් ඕන. මේකට නම් මේ RIG controller කියන software එක මම install කරන් තියෙනවා මගේ laptop එකට. හොඳයි. මම දැන් ඩමි ලෝඩ් එක මේ තියෙන්නේ. මේක සම්බන්ධ කරා කේබල් එකකින් මගේ SWR මීටර එකේ කප්ලර් එකට. එතකොට අනිත් පැත්තෙන් රිග් එකට සම්බන්ධ කරලා තියෙනවා අවුට් එක. පවර් එක දීලා තියෙනවා. මේකේ මයික්‍රොෆෝන් එක ගහන තැනටම අර data cable එක ගහලා network cable එක ඒක අර TTL converter USB ගහලා තියෙනවා. දැන් ඊට පස්සේ බලමු අපි කොහොමද මේක කරන්නේ කියලා. මුලින්ම කරන්න ඕනේ මේ විදිහට මේක සකසගෙන මේක on කරන්න කලින් කේබල් එක ගහලා USB ගහලා කම්පියුටර් software එක open කරගන්න. ඊට පස්සේ බලන්න කේබල් එක හරියට confirmද කියලා drivers එකට. ඒක මෙතනින් බලන්න පුළුවන් මේ comforts එකට ගිහිල්ලා අපි දාපු ගහලා තියෙන මේකේ driver එක comport tree විදිහට අරන් තියෙන්නේ. right. ඒක එතකොට හරි. දැන් අපිට පුළුවන් set එක මෙහෙම power එක on කරන්න. ඔන්න. දැන් එතකොට මේක ඩිස්ප්ලේ කරනවා මේ CL කියලා බලලා බලනවානේ. මේක වටින්නේ මේ කම්පියුටරෙත් එක්ක හරියාකාරව මේක සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය විදිහට ඒක සකස්විච්චාම තමයි. ඊට පස්සේ බලමු මේ දැන් මේ channel number නේ මේකේ තියෙන්නේ මේ. අපි දැන් දන්නේ නැහැ මේකේ තියෙන්නේ මොනවද කියලා. අපිට දැන් මේක හොයා ගන්නවානේ. එතකොට අමාරු ක්‍රම තියෙනවා. නමුත් ලේසි ක්‍රමය තමයි මේක පරිගණකයට සම්බන්ධ කරලා මේ software එක open කරගන්නවා. හරිද? ඊට පස්සේ මේ ෆයිල් එකට ගිහිල්ලා රේඩියෝ කියන එකට ගිහිල්ලා download from radio කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතනින් එන එකට yes දීලා මෙතන මේ තියෙනවා මේක කරන්න ඕන instruction ටික. අපි දැන් මුලින් ඒ ටික කරගත්තා. turn the radio off, connect the programming inlet, turn the radio on. දැන් හරි. දැන් ඒක CL එක flash වෙනවානේ. මේ flash වෙන්නේ. ඊට පස්සේ press the start button. ඒ කියන්නේ මෙතන තියෙන මේක ක්ලික් කරලා press the A key. ඒ කියන්නේ මේ රේඩියෝ එකේ තියෙනවා වෙන්න මෙතන A key කියලා. වෙයි මෙතන A අකුර ගහලා ඒක බලමු කරලා. මේක ගිහුවා start කරා. ඊට පස්සේ රේඩියෝ එකෙන් ඒ බටන් එක ගිහුවා. දැන් ඊට පස්සේ ඔන්න. ඔයාලා දැක්කද? දැන් මේ set එකේ channel 40ක් තියෙනවා. channel number 40ක් තියෙනවා. ඊට අදාළව තියෙන frequency ටික තමයි මේ තියෙන්නේ. එතකොට ඇත්තට මම මේ කලින් ප්‍රෝග්‍රෑම් කරලා මේ ෆ්‍රීකවන්සි ටික දැම්මේ. මම මෙතන මුලින්ම දාගත්තා මට ඩිරෙක්ට් වැඩ කරන්න පුළුවන් නිකන් ඩුප්ලෙක්ස් විදිහට.
අපිට ඒකේ මේක නැරෝ වයිඩ් අර මේ ඔක්කොම පාලනය කරන්නත් පුළුවන් මෙතනින්. නැරෝද වයිඩ්ද. එතකොට මේකේ හුඟක් ෆන්ක්ෂන් තියෙනවා. මේ CTCSS ඔක්කොම දාලා එහෙම කරගන්න පුළුවන්. හොඳේ. මම ඒවා වැඩිදුර කියන්නේ නැහැ. මම මේ ටිකක් පළපුරුද්දක් තියෙන අපේ හැම්ස් රේඩියෝ යාළුවන්ට තමයි මේක කියලා දෙන්නේ. ඒ නිසා මම හිතනවා එයාලට මේක තේරෙයි කියලා වැඩි ලොකුවට එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. මේ විදිහට channel number එක උඩ ක්ලික් කරපුවාම අපිට එතන ඕන එක ගහගන්න පුළුවන්. ඊට පස්සේ ඒක repeater දානවද කියන එක offset එක මෙතන kilowatt 600 දාන්න පුළුවන්. ඊට පස්සේ මේක minus ද plus ද කියලා දැම්ම හැකි. repeater ට දාද්දි මම දැන් මේ repeater frequency දාලා තියෙනවා 18 මේ තියෙන්නේ. දැන් මම මේ repeater පිදුරු තලාක repeater දාලා තියෙනවා 145යි 650. ඒ විදිහට ඒ setting ටික හදාගත්තාම මේ channel වලට අදාළව මේ ටික මෙයාට ප්‍රෝග්‍රෑම් වෙනවා. හොඳේ. අපි දැන් හිතමු අපි මොකුත් දන්නේ නැති එකකට අපි දැන් මෙහෙම කරේ කියලා. ඔන්න අපි දැන් frequency ටික ගහලා ඊට පස්සේ මේක රේඩියෝ එකට මේ ප්‍රෝග්‍රෑම් කරන්න ඕන. එතකොට කරන්න තියෙන්නේ සරලයි. රේඩියෝ බටන් එක ක්ලික් කරා. ඊට පස්සේ upload to radio කියන ටැබ් එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ එතන instruction එක යනවා කොහොමද කරන්න ඕන කියලා. අර විදිහට turn radio off can the programming late. දැන් මේකෙදි වෙනස් වෙනවා. හොඳේ. ඉස්සල්ලා එකේ අර A බටන් එක නෝබන්න ඕන. මේකෙදි කරන්න ඕනේ ඉස්සල්ලාම රේඩියෝ එකේ තියෙන මොනිටර් කී එක බන්න ඕන. මේ තියෙන්නේ. මේක බන්න ඕන. ඊට පස්සේ තමයි මේ ස්ටාර්ට් එක බන්න ඕන. රේඩියෝ එකෙන් ඉඳලා මෙහාට ගන්නකොට වෙනස්. මෙහෙ ඉඳලා රේඩියෝ එකට යනකොට වෙනස්. ඔන්න දැන් data transfer successful වුණා. දැන් වැඩේ හරි කියලා මම හිතනවා. අපි බලමු දැන් මෙතන මේක වැඩේ හරි ගිහිල්ලාද කියලා. හරිද? මේක බලන්න නම් තව රේඩියෝ එකක් තිබ්බොත් ලේසි. ඒක frequency ටික දාලා බලා ගන්න පුළුවන්. එහෙම නැතිනම් මම මගේ තියෙන උපකරණ වලින් බලන හැටි කියලා දෙන්නම්. හරි. යාළුවනේ මම දැන් මේක සෙටප් කරගත්තා මයික්‍රොෆෝන් එක ගැහුවා කේබල් එක ගලවලා මෙතෙන්ද. ඊට පස්සේ ඩමි ලෝඩ් එක සම්බන්ධ කරලා තියෙනවා. ඊට අමතරව මම frequency counter එක දීලා තියෙනවා මෙතන කප්ලින් එක ගාවටම පොඩි සාම්පල් එකක් ගන්න. ඊට පස්සේ මම දැන් channel number 1 එකට දාලා තියෙන්නේ. channel number 1 එකේ TS frequency එක තියෙන්නේ 145යි 200. අපි බලමු දැන් ඒක හරියට වැඩද කියලා. අපි බලමු ඉස්සෙල්ලාම PTT කොබලා ට්‍රිගර් වෙනවද කියලා right හරි ඒක වෙනවා. දැන් අපි බලමු මේකේ transmit frequency එක. ඔන්න මම දැන් මේක PTT එක press කරන් ඉන්නේ. ඊට පස්සේ ඔන්න counter එකේ තියෙනවා 145යි 200. ඒක හරි. ඊට පස්සේ power meter එක watt 200 range එකේ තියෙන්නේ. එතකොට මේක 25 watts විතර ආසන්න වශයෙන් power out එකකුත් පෙන්වනවා. එතකොට දැන් මේ frequency එක හරි. අපි බලමු. අපි දැන් බලමුකෝ මේක අංක 100 අංක අපි බලමු අංක 13 නම්බර channel නම්බරේ 13ට දාලා මොකද වෙන්නේ කියලා. right. අංක 13 තියෙන්න ඕන 145 650. බලමු ට්‍රිගර් වෙනවද කියලා. හරි PTT එක වැඩ. ඔන්න මම PTT එක ප්‍රෙස් කරනවා. හරිනේ 145 650 යනවා. පවර් එකත් ඒ විදිහටම හයි පවර් එක යනවා. හරි. එතකොට දැන් මම හිතනවා මේ ට්‍රාන්ස්ෆර් එක වැඩ කරනවා කියලා. channel ටික ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන අපිට ඕන විදිහට. මේක හරි සරලයි. ඔයාලටත් මේ වගේ එකක් හම්බුන දෙසික් කරන්න එපා. ඒක ප්‍රෝග්‍රෑම් කරලා ගන්න. මාර හරි quality sounds ආසයි එකෙන් එන audio එකත් අහන්නත් ඇත්තටම. මම දැන් මේක ඔයාලට ඇන්ටනා එකට සම්බන්ධ කරලා පෙන්නන්නම්. අපේ repeaters වැඩ කරනවද කියලා. හොඳයි. මම දැන් ඔම් PTT එක හයි කරගත්තා. ඇන්ටනා වයර් එක ගැහුවා. ඇන්ටනා පෝට් එකට අනිත් ඔය ඩමි ලෝඩ් අරමියෝ ටික ගලවලා දාලා. අපි බලමු දැන් channel අංක 18 තියෙන repeater එකක් 145 650 TX frequency එක දාලා තියෙන්නේ 100 TX එක 145.50 RX එක තියෙනවා 145 650 repeater frequency එක minus shift එක දාලා තියෙනවා 0.6. එතකොට මෙතන දැන් අපි බලමු ට්‍රිගර් කරලා. ඔව් repeater එක වැඩ ගන්නවා. මම බලන්න මේක ප්‍රෙස් කරපුවාම අපේ සිග්නල් එක මේ ඇන්ටනා එක හරහා පිදුරු තලාවල කන්දේ තියෙන රිපීටර් උපකරණයට යනවා. ඒ ගිහිල්ලා ඒ සිග්නල් එකකින්ද එතන තියෙන උපකරණය ඇක්ටිව් වෙනවා. කවුරුත් එතන මේ කමියුනිකේෂන් එකේ හිටියේ නැත්තම් සමවාදයක එයා නිකන් ස්ටෑන්ඩ් බයි ඉන්නේ. ඒතකොට ඇක්ටිව් වෙලා ආපහු සිග්නල් එකක් අපිට රිපීට් වෙනවා. ඒක තමයි මේ වෙන්නේ. මේක ඔබලා අතහැරපුවාම අපිට ටික් ගාලා ඇහෙන්නේ එහෙන් එන සිග්නල් එක.
ඔය ඇහෙන්නේ. එහෙන් එන සිග්නල් එක තමයි ඇහෙන්නේ. එතකොට කවුරු හරි දැන් කතා කරොත් ඇහෙනවා. ඕනනම් මට මේකෙන් කතා කරලා බලන්නත් පුළුවන් කවුරු හරි ඉන්නවද කියලා අපි බලමු. කවුරු හරි වෙන කෙනෙක් තව රිපීටර් ෆ්‍රීකවන්සි දාලා තියෙනවා මේකේ. ඒකට 19ත් රිපීටර් එකක් තියෙනවා දාලා 145යි 700 එක. ඒකත් වැඩ කරනවා. එතකොට 20ත් එකක් තියෙනවා. 20 එකත් වැඩ කරනවා. 20 තියෙන්නේ 725. ඒ රිපීටරෙත් වැඩ. ඉතින් ඔන්න ඔය යාළුවනේ මේක මේ ට්‍රාන්ස්ෆර් එක ප්‍රෝග්‍රෑම් කරේ. මේක කම්මුණොත් ඔයාලත් විසිට් කරන්න එපා. මේ වගේ පොඩි කේබල් එකක් හදාගෙන මේ සොෆ්ට්වෙයාර් එකක් දාගෙන පොඩි උත්සාහයක් බලන්න ගොඩ ගන්න. එහෙනම් හැමෝටම ජය වේවා.